කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා. මේක තමයි සැලකීම. මේක තමයි අසාධාරණය. අද සරණ තියෙන එකට අපි මේක සම්බන්ධව ආශා කරනවා. ඒ වන කාරණය මේ මූල්‍ය කප්පාදුව ඒ සම්බන්ධ සමාජ සුරක්ෂා කාර්යය සිදුවා. නමුත් අද මාතෘකාව දීලා නැහැ. පස්සට දාලා අංක 1කට අංක 2කට අංක 3ට මේ සේවාව වෙනුවෙන් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම ඒ වෙනුවෙන් අපි පෙනී සිටින ප්‍රතිඵලයක් විදිහට තමයි සමස්ත ශ්‍රී ලාංකීය රාජ්‍ය සේවයේ ඉහළින් ඔසවා තබු එකම වෘත්තීය සෞඛ්‍ය වෘත්තීය ජාත්‍යන්තර ප්‍රමුඛ ගතිගණින් අනුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තීය ඉහළින්ම තියෙනවා. අරාජික දේශපාලන වෙන සෞඛ්‍ය සේවයට යනකොට 39000ක් වගේ කුඩා භවනකින් 80000ක් නර්ස්ලකට කොටස කරනවා. 80000ක් නර්ස්ලගේ ඒ කියන්නේ එක නර්ස් කෙනෙක් නර්ස්ලා දෙන්නෙක් වැඩ කරනවා. නර්ස්ලා දෙන්නෙක් වැඩ කරන මේ පඩිපතට මේ කැපින් කිරීමට මේ පෙන්වන දීපු ගලපන හදපු වටිනාකම තමයි ඉලක්කකට ඔබේ අයවැය තුලින් කප්පාදු කරලා තියෙන්නේ. මේ කාරණාව සම්බන්ධව ආණ්ඩුව දන්නවා. ආණ්ඩුව මුඩුවට රකින්නවා. අද මෙවැනි තීරණයකට අපිට එන්න තුනේ මේ වගේ ක්‍රියාමාර්ගයකට අකමැත්තව එන්න තුනේ මේක ආණ්ඩුවට කියන්න ඕන නිසා. ඉතින් වකකියුතු වෘත්තියක් විතර වෘත්තීය සමිතියක් විදියට අපේ සේවාවේ වෙච්ච නොසලකන අසාධාරණ වෙනුවෙන් අපි පෙනී සිටිලා තිනවා. හට නගලා තිනවා. අවශ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග අරගෙන තිනවා. ඒ වගේම මේ සේවාව ඇතුළේ ඉන්න තවත් වෘත්තීය කණ්ඩායම් වෘත්තීය සමිති මෙම කාරණාව සාධාරණය කරන්න උත්සාහ කරනවා. අපි ඔවුන්ගෙන් අහනවා ඔවුන් සිටින්නේ ඔබගේ නියෝජනය කරන වෘත්තීයයන් තුලද ඔබ නියෝජනය කරන දේශපාලන මතයේ ස්ථාවරය තුලද කියන කාරණාව අපිට වැදගත් වෙන්නේ අපේ මේ වෘත්තිකයෝ අපි දන්නා එක නර්ස් කෙනෙක් තමගේ ජීවිතේ වපුරන ජීවිතේ දිය කරන මේ සේවාවට මේ ජීවිතේ දිය කරන මේ සේවාවට ඒකට හදපු ඒ ගලපු වටිනාකම අහේතුක කප්පාදෝ කරලා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපි මේ දිවිල පුරා සියලුම සෞඛ්‍ය ආයතන ඉදිරියේ පැය 3ක විරෝධතා ව්‍යාපාරක සමය කුද්දෝස් ව්‍යාපාරක රජයේ බලපෑම් කරන්නේ මේකට මැදිහත් වෙන්න අපි මහන්සියෙන් සටන් කළා ආණ්ඩුව එක හැපිලා අතීතයේ දිනාගත්තු දේ අද නැති කරලා අපි මේ ඉල්ලන්නේ අලුත් දෙයක් නෙවෙයි ඉල්ලන්නේ අපේ නැති කරපු දේ අවබෝධ කියන කාරණාව අපි කියන්නේ. අපි ආණ්ඩුවේ වඩිපටු පිල්ලුවේ නැහැ, වඩු දීවන ඉල්ලුවේ නැහැ. අපිට අනන්න වෙච්ච ඉල්ලීම් දීවන සටන් තියෙනවා. නමුත් මේක මොහොත නෙවෙයි රටේ මිනිස්සු අපහසු වෙන්නේ. ඒ කාරණා අපි හොඳට දන්නවා. ඒ කාරණා තියෙද්දි සියලු රහස්‍යයක් වැඩි කරලා ආතිකාලේ වැඩි කරලා ඉලක්කගතව සෞඛ්‍ය සේවයට කරුමේ කප්පාදුව නිවැරදි කරන්න කියන කාරණා තමයි අපි මේ අවස්ථාවේදී අධිකාරු ජනාධිපතිතුමාට වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ.